අඩෝ මෙහා කිඹුල අඩෝ අලි කොණ්ඩේ එල්ලලා තියෙන කිඹුලා. වව්. අඩෝ මේක නම් පට්ට. වව් වව්. අඩෝ අර අන්න කිඹුල චප්ප කරනවා. අඩෝ අම්මට කිඹුල නෑ නෝ. අම්මට අර අඩෝ කිඹුලා. අඩෝ සිංහය අලියෝ. වව්. ඒකත් පහර. අම්මට සුවර අඩෝ පොඩි අලියයි ලොකු අලියයි. අර ලොකු එකගේ සයිස් එක. අර අම්මට සෙරි. අර අඩෝ අලි රංචුවා යන්න අම්මට සෙරි. ඉන්න මගේ 25ක් විතර. බලමු කොහොමද කියලා මේ සිංහයෝ දෙන්නයි. ෂුවර් ෂොට් මේ සිංහයා ඉවල්ලා යන පොඩි සතුන්ට. පොඩි පැටියට. බලමු මොකද අර චුට්ටිම සතෙක් අම්මට සෙරි. අර වාව් පොඩිම සතෙක්. මේ අම්මා තමයි ඉතින් මේ පොඩි සතාව බලා ගන්නවා. කොටින්ගෙන් සිංහයන්ගෙන් ඉවල්ලුන් හැම කාර පාවාපෝ අර පාව දුවගෙන එනවා. මහේකාගේ පස්සේ අඩුවන සිංහයා අඩු ලයන් ගෑනු සතාමේ සිංහයන්වේ ඉවල්ලන් ඉන්නේ පොඩි අලියට අර දුවනවා බල අඩු අන්න අලි අනේ අර අලි පංචා අලිය පස්සේම දුවනනේ මහලියයි මේ අලිය ගැන මේ මහ ගොන් වඩම් මේ දැම්මු මේ සිංහයට ගැලවනකොට පොඩි පැටිය අහුවෙනවා අනිවාර්යෙන්ම සිංහයට අන්න බොරුදු කියලා. ඔව්. සත්තුනේදී මොලයක් නෑ කොහොමද? අර වට කරගෙන දින්නේ දැන්. මම ලොයිත් කියනවා ලොයිත් ගොදුරු වෙන්නේ මේ පොඩි සතා. අර මේ ගෝතේ අන්න අර පැටිය දුවනවා. හරිනේ. පොඩි එකා දුවනවා. ඔන්න මං කිව්වනේ. ඉවරයිනේ පොඩි එකා. පොඩි උන්ට තේරෙන්නේ නැහැ. මහේකට තේරෙන්නේ නැහැ නේ මහප්පු. මන් දන්නේ මීහරක් වත්ත අර අප්පෝ කොණ්ඩ වැලිය මල් ළඟින් මේ අර සිංහෙගෙත් අර නෑනේ ලොකු යෝ අප්පෝ ඉවරයි අර කොණ්ඩ වැලිය අල්ලන් දින්න අර ඉවරයි අහන්න දෙයක් නෑ අර වෙන සෙට් එකයි නියමද බලමු මොකක්ද ඒක කරන්න මේ මීහරක් රංචුවා සිංහයා වේ ලයන් පිරිමි සතා මේ වාව අර අම්මට මීහරක් වෙන 25ක් විතර 25 නෙමෙයි 17 අම්මට උඩු අර සිංහයා පිරිමි සිංහයා ඉන්නේ පිරිමි සත්තු බලමු හරක්ගේ සද්ද නම් මීහරක් නේ දැනගත හැකි අර අඩෝ මෙහා අනිවාර්යයෙන්ම සුපිරි සටනක් යනවා බලමු අර දුවන රොත්ත පිටින්ම දුවනවා අඩේ බා මෙච්චර හරක් ගොඩක් ඉඳලා මේ සිංහයට ගහන්න නෑනේ ලොකෝ අංකීයක් තියනවද මෙතන මීහරක් කියන්නේ ඕකට තමයි ඔක්කුද බම් මේ යකොම් ලොකු වන් දෙකක් දීලා ලොකු මොලයක් දීලා නේ අර දකින් විතර පට්ට කරගෙන දින්න අර අප්පෝ අන්න දුවනවා සිංහයෝ ඉන්න 10ක් විතර මීහරක් හිටියත් 20000ක් විතර හරි පැන්න අම්මට දුවා ඉවරයි පටක දාගත්තා බිම දාගත්තා නැට්ට කපන්නේ නෑ නැට්ට හපන්නේ නැට්ට කකුළු බේරෙන්න බෑ ලොයිත් බේරෙන්න බෑ ඉවරයි යකෝ කීයක් හිටිය මුගේ සත්තු හරක් මීහරක් කියන්නේ නිකන් මීහරක් නෙමෙයි මුකුළු හරක් කැල හරක් නේ බලමු ඉවරයි බේරෙන්න නම් බොරු උන්ට ලොකුවන් දෙකක් දුන්නට ලොකු මොලයක් දීලා නේ ඇඟේ නැගලම් මට අර කටේලේ අර විකනෝ තියාගෙන වැංගම විකනෝ මං හිතන්නේ මූ මේ අඩපණ කරන මුට යන්න බැරි කරන මම තන විකාලා ඒක තමයි මේ කරන්නේ මේ සිංහයන්ගේ ගේ මහලකුදත් නෑ උන්ගේ අන්දකින් ගහවනවා හරි මෙලව වැඩන්නේ අර ආපෝ දැන් ඉතින් කොහොමද බේරෙන්න බෑ රංචෝ පිටින් ඉඳද්දී අරුණුත්තාව නම් කරන්න තිබ්බා දකින් විතර බිමුදා ලෙව කනවා ඔප් පව් හිටි නිකන් අපි නිකන් කුකුළු කනවා වගේ කුකුළු මාළු හාල් මැස්සෝ දැන් මේ මීහරකට මොනව හිතිලාද අපෝ අපට ඔහොම දෙයක් වුණා නම් මොකෝ වෙන්නේ අර බල දකින් ගොන්නු රැළ 12000ක් විතර හිටිය මේ සිංහයෝ 10ක්වත් නැහැ ඉවරයි ඉතින් අහන්න දෙයක් නැහැ දකින් මේ මොකටද මන්ද මේ වගේ ගෝත හැත්තා සිංහයෝ කී දෙනා දින්නේ අර ඉවරයි ඉතින් මොන් හරියට හිටිනම් මේ මිහරක් කැල රජ්ජුර වෙන තිබ්බා ඔක්කොටම
පොත්තකින් ඉවරයිනේ. ඕකේ. good bye cheerio